පින්වත්නි චිතකේ ළඟ ඉන්නවා වැඩ ඉන්නවා හාමුදුරුවම. වැඩ ඉන්නේ කවුද? අනුරුද්ධ මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ඥාති සහෝදරයෙක්. දිවස්ලාභී භික්ෂූන්ගෙන් අග්‍රයි. උන්වහන්සේ ළඟට ගියා. ගිහින් ඇහුවා ස්වාමීනි චිතකට ගිනි තියනවා ගිනි ගන්නේ නැහැ නේ. මහ පුදුමයි. මොකද මේ? රජදරුවෙනි උඹලගේ අදහස ඔහොම වුණාට දෙවියන්ගේ අදහස ඔහොම නෙමෙයි. දෙවියන්ගේ අදහස වෙනස්. ස්වාමීනි දෙවියන්ගේ අදහස කොහොමද? ඊපස්සේ කිව්වා රජදරුවෙනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හිමාලයේ සිට 500ක් භික්ෂු සංඝයා සමග වඩිමින් ඉන්නේ. උන්වහන්සේ වඩිනකන් දෙවියෝ චිතකට ගිනි තියන්න දෙන්නේ නැහැ. මොකද දෙවියෝ ප්‍රිය කරනම භික්ෂුන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ කවුද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මොකද පින්වත්නි දෙවියෝ මේ තරම් උන්වහන්සේට කැමති? දෙවිය ලෝකයේ දෙව් සැප විඳින බොහෝ දෙනා දෙවිවරු දෙව්ලොව ගිහින් ඉපදිලා ඉන්නේ මහා කාශ්‍යප හාමුදුරන්ට දම් පූජා කළා. දුප්පතුන්ගේ මුනිවරයා පින්වත්නි මේ වැඩ හිටින්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. පුංචි කතාවක් කියන්න. පින්වත්නි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දවස් 7න් 4 සමාපatti වලට සමවදින. එක දිගට දවස් 7ක් සමාපත්තියට සමවැදිලා කිසිම ආහාරයක් වළඳන්නේ නැතුව සමාපatti සුවයෙන් වැඩ හිටිනවා. ඉතින් උන්වහන්සේගේ කෙස් රැවුල් වැවිලා පාංශ කූල සිවුරක් පොරවගෙන ඉන්නේ. රාත්‍රියට වැඩ ඉන්නේ සොහොනේ. කැලේ වැඩ හිටින්නේ. ඉතින් දුතාංග 13ම රකින්නවා. මහා උග්‍ර තපස් රකින්නේ උන්වහන්සේ. පින්වත්නි මහා කාශ්‍යප හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩින්නේ පෝසතුන්ගේ ගෙවල් වලට නෙමෙයි. වඩින්නෙම දුප්පතුන්ගේ ගෙවල් වලට. හොයා වඩිනවා හිඟන්නන්ගේ ගෙවල් වලට. පින්වත්නි දවසක් මේ දුප්පතුන්ගේ මුනිවරයා වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පින්වත්නි උන්වහන්සේ පොරෝගෙන ඉන්නේ බුදුහාමුදුරන්ගේ සිවුර. මේ සම්බුද්ධ ශාසනයේ මේ වගේ අවස්ථාවක් වෙන කාටවත් ලැබිලා නැහැ. ආනන්ද හාමුදුරන්ටවත් ලැබුණේ නැහැ. අගසව් දෙනමටවත් ලැබුණේ නැහැ. බුදුහාමුදුරෝ පොරෝපු මහා පාංශ කුල සිවුරයි මේ දරාගෙන සිටින්නේ. මේ සිවුර මහා කාශ්‍යප හාමුදුරන්ට දීලා පොරෝගත්ත වෙලේ මේ මහ පොළව පවා සෙලවුණා පින්වත්නි. භූමිකම්පාවක් ඇති වුණා. ඒ තරම් මහානුභාව සම්පන්න ගුණ තියෙන උත්තමයෙක්ටයි බුදුහාමුදුරෝ පොරෝපු සිවුර දරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් පින්වත්නි ඒ උත්තමයාගේ දලදා හාමුදුරු නමක් ලංකාවේ වැඩ හිටින එක මොනතරම් වාග්යක්ද? මහා කාශ්‍යප හාමුදුරුවෝ දුටුවා හා සමානයි.